හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් ඔන්න අදත් ඔයාලා පිළිගන්නවා මගේ YouTube channel එකට. අද අපේ වීඩියෝ එකේ මාතෘකාව වෙන්නේ කොහොමද මේ අපේ PC එකට වීඩියෝ එකක් දාගන්නේ wallpaper එකක් විදිහට කියලා. ඉතින් මම ගොඩ දෙනෙක් කියලා තිබ්බා මේකට වීඩියෝ එකක් ගේන්න කියලා. ඉතින් ඔන්න අද ඔයාලට බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එක. ඉතින් අපි දන්නවා කොහොමද මේකට picture එකක්, ඒ කියන්නේ එහෙම නැත්නම් ෆොටෝ එකක් කොහොමද wallpaper එකක් විදිහට දාන්නේ කියලා. ඒ වගේ තමයි අපි උනාට දන්නේ කොහොමද මේකේ තියෙන වීඩියෝ එකක් wallpaper එකක් විදිහට දාන්නේ කියලා. ඉතින් මම ඊට කලින් මේ channel එකේම ගෙනාව වීඩියෝ එකක් අපේ mobile phone එකට කොහොමද wallpaper එකක් දාන්නේ වීඩියෝ එකක් විදිහට. ඒ කියන්නේ වීඩියෝ wallpaper එකක් කොහොමද mobile phone එකට දාන්නේ කියලා. ඒක ඔයාලට ඕන මේ උඩ කාඩ් එකෙන් බලා ගන්න පුළුවන්. ඒත් අද අපි කතා කරන්නේ මේ වැඩේම කොහොමද PC එකට කරන්නේ කියලා. ඉතින් අපිට සාමාන්‍ය image එක set කරනවා වගේ ගොඩක්ම ලේසි වැඩක් තියෙන්නේ. එහෙනම් ඉතින් තාත් කතා කරන්න දෙයක් නැහැ. වීඩියෝ එක ගිහින් බලමු මොකද කරන්න තියෙන්නේ කියලා. හරි එහෙනම් අපි මේ වැඩේ පටන් ගමු. ඉතින් අපිට මේකට software එක ඕන නම් මේ වැඩේ කරගෙන යන්න. එහෙම නැතුවත් මේක කරන්න පුළුවන්. ඒනට ඒක ගොඩක් දිගයි. ඉතින් ඔයාලට මුලින්ම software එක download කරගන්න වෙනවා. Google එකට ගිහිල්ලා ඔයාලා search එකක් දාන්න ඕනේ. wallpaper engine download get into PC කියලා. ඊට පස්සේ අපිට මේකේ පළවෙනියට වෙන වෙබ්සයිට් එකේ ගිහලා මේක download කරගන්න පුළුවන්. මෙතන මේ මෙයාලගේ details තියෙනවා කියවලා බලන්න පුළුවන්. recommends ටික තියෙනවා මෙන්න මෙතන. ඊට පස්සේ සාමාන්‍ය විදිහට download full setup කියන එක දීලා ලේසියෙන්ම download කරගන්න පුළුවන්. මෙතන ඔයාලා password එක තියෙනවා. මේක තමයි මේ extract වෙන WinRAR file එකේ password එක. මේක copy කරලා තියාගන්න. දැන් මෙතන request එකක් send වෙලා auto download වෙන එක අපි එකම බලමු. හරි. ඉතින් ඔයාලට වෙන තියෙක MB 220ක file එකක් විදිහට download වෙනවා. ඔක මම download කරලා තියෙන නිසා ආයි download කරන්න යන්නේ. ඔයාලා download වුණාට පස්සේ this PC එකට යන්න. download folder එකට යන්න ඔයාලා. දන්නවා තියෙනවා. ඊට පස්සේ මේක right click කරලා extract here දෙන්න. මෙතන අර මං කලින් කිව්ව password එක ඔයාලා මෙතන paste කරන්න ඕනේ. බලුවේ නැත්නම් මෙතන password එක තමයි 1 2 3 1 2 3. දීලා okay දීලා extract කරගන්න පුළුවන්. okay ඒක download ලා ඉවරයි. sorry extract වෙලා ඉවරයි. file එක open කරගන්න. launcher කියන එකට යන්නේ නැතුව install කියන එකට යන්න. දැන් මේක අපිට install කරගන්න පුළුවන් ගොඩම ලේසි මේ විදිහට. ඊට පස්සේ අපිට පුළුවන් මේක open කරගන්න ලේසියම ඒක autom open වෙනවා. ඊට පස්සේ මේ විදිහට setup එකක් open වෙලා වාට let's go දීලා සාමාන්‍ය විදිහට මෙන්න මෙතන පොඩ්ඩක් බලන්න ඕනේ. low දෙන්න එපා ඔයාලා high දෙන්න. low දුන්නොත් අපි දාන වීඩියෝ එකේ හිර වෙන ගතිය වගේව වැඩි වෙනවා. high දෙන්න. මම මේක high දුන්නාට කමක් නැහැ low end PC එක උනත් මොකද කිව්වොත් ගොඩක් මේකට effect ගොඩක් recommends ඕන වෙන්නේ නැහැ. LED effect එක enable කරලා තියන්න. next දෙන්න. දීලා මේක administrator දෙනවා නම් දෙන්න. window color එක වලට කැමති නම් දෙන්න පුළුවන් මොනවා හරි color එකක්. ඊට පස්සේ මෙතන dark theme එක කැමති නම් දෙන්න පුළුවන්. මම මේක දෙන්න යන්නේ. next දෙනවා. ඊළඟ වලට මෙතන පොඩි tutorial එකක් පෙන්නන. මෙන්න මේ icon එකෙන් පෙන්නන්නේ දැන් අපි මේ app එක close කරලා තිබ්බත් මේ icon එකෙන් තමයි අපිට quiet වෙන්න පුළුවන්. නිකන් මෙන්න මේ කතරේ ඔබලා close කරලාට close වෙන්නේ නැහැ. all done දීලා මේක open කරන්න පුළුවන්. හරි. ඉතින් මේ තියෙන්නේ app එක ඔයාලට වෙනදි ගොඩක්ම ලස්සනට තියෙනවා. පොඩි tutorial එකකුත් දෙනවා උඩින්. ඒක බලන්න ඕනේ මම ඔයාලට කියා දෙන්න නිසා. okay. හරි මේක offline app එකක් online නෙමෙයි live wallpapers නෙමෙයි තියෙන්නේ. මේක download කරගන්න පුළුවන් අපිට. ඉතින් මෙතන display settings මුලින්ම tab එක තියෙනවා. ඒව ගැන පස්සේ කතා කරමු. අපිට කැමති custom video එකක් මේකට දාගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට කැමති video එකක් මෙතනට දාගන්න පුළුවන්. මුලින්ම අපි බලමු පොඩ්ඩක් මේකේ තියෙන videos ටික. මෙන්න මේක ගැන කියන්න ඕනේ. මේක ගොඩක් ලස්සනයි. ඇත්තම එකක් වගේ තමයි. ඔයාලට පෙනෙද්දි ගොඩක්ම හිමීට තමයි මේක move වෙන්නේ. එච්චරටම ගොඩක් slow එකේ තමයි move වෙන්නේ. මොකද කිව්වොත් ඒක ගොඩක් වෙලා move වෙන්න ඕන නිසා ගොඩක් හිමීට තමයි ඒක චලනය වෙන්නේ. තවත් තියෙනවා මෙතන car animation එකක්. ඒකත් ගොඩක් ලස්සනයි. මම මේකට ආසයි. තව තියෙනවා මෙතන රාස logo icon එකත් එක්ක තියෙන wall එකක් වගේ. මේකත් මම දාගෙන හිටියා. ගොඩක් ලස්සනයි ඒක. හරි අපි දැන් බලමු කොහොමද අපි custom video මේකට add කරගන්නේ කියලා. wallpaper editor යන්න නැතුව open wallpaper යන්න. ගිහලා මෙතන ඔයාලට කැමති නම් YouTube එකේ තියෙන video link කරලා background එකට දාගන්න පුළුවන්. මම ඒක ඔයාලට ඉස්සරහට කියලා දෙන්නම්. open offline wallpaper එකට යන්න. ඊට පස්සේ මෙයාලා අපේ files ටික open කරනවා. මෙතන වාගේ video එකේ තියෙන download folder එක නම් video download කරලා නම් download folder එක තියෙන. මගේ videos folder එකේ තියෙන video මම තෝරගන්නවා. මෙන්න මේ වීඩියෝ තෝරගෙන ඕපන් දෙනවා. ඊට පස්සේ ඒක මේ විදිහට අපේ thumbnail එකක් විදිහට accept radio එක කොටු කරලා පෙන්නනවා. මෙතනින් වැටලා තියෙන වීඩියෝ එක. දැන් මේක දැම්මොත් මෙතනින් පෙන්නනවා වල පෙන්නනවා ඇති. මේක select කරගන්න පුළුවන්. select කළා අපිට මේක close කරලා බලන්න පුළුවන් මොනවා වගේද කියලා. ඉතින් ඔයාලට පෙන්නන ඉතින් මේ විදිහට තමයි ගානට set වෙලා තියෙන්නේ.
අනිත් එක තමයි මේක ගොඩක්ම හොඳ තත්ත්වයේ තියෙන ඇප් එකක්. මොකද සමහර ඇප් වල නම් මේකට මේ ට්‍රයල් වර්ෂන් දෙනවා. මේක ට්‍රයල් වර්ෂන් නෑ. මේක ඔරිජිනල් නෝමල් එකේ අපිට පාවිච්චි කරන්න පුළුවන්. තව ගොඩක් ලස්සන ඉෆෙක්ට් තියෙනවා. හරි. දැන් අපි බලමු කොහොමද මේ වෝල්පේපර් එක පෙළට වැටෙන්න දාන්නේ. එහෙම නැත්නම් ප්ලේලිස්ට් එකක් හදන්නේ කොහොමද කියලා. අපිට කරන්න තියෙන්නේ ඔයාලට වෙනති අපි මවුස් එක එහෙම නැත්නම් කර්සර් එක මේ අදාළ වෝල්පේපර් එකේ ඉමේජ් එක ළඟට ගෙනිච්චාම බොක්ස් එකක් එනවා. එන්නේ බොක්ස් එක සිලෙක්ට් කරලා පස්සේ ටික් එකක් වෙනවා. ඒ ටික් එකෙන් කියන්නේ ප්ලේලිස්ට් එකට ඇඩ් වුණා කියලා. ඔයාලට වෙනති මෙතන ප්ලේලිස්ට් 1 කියලා තියෙනවා. තව ඕනනම් අපිට මෙන්න මේක එහෙම නැත්නම් මේක නැත්නම් මේ ජෙට් එකේ ඉමේජ් එක වගේ ඒවා සිලෙක්ට් කරලා ප්ලේලිස්ට් එකක් හදන්න පුළුවන්. ඊට පස්සේ අපි හිතමු දැන් මේ වීඩියෝ එක ඉවර වුණා කියලා. මෙන්න මේ ගර්ල් ඉන වීඩියෝ එක ඉවර වුණාට පස්සේ ඔටෝම ප්ලේ වෙන්න ගන්නවා. ඊළඟට අපි සිලෙක්ට් කරපු මෙන්න මේ ටෙක්නෝ වීඩියෝ එක. ඉතින් එහෙම තමයි ප්ලේලිස්ට් එක හදන්නේ. ඒක තමයි මේකේ තියෙන මම වෙන ඇප් වලට වඩා දැකපු හොඳ දෙයක් තමයි වෝල්පේපර් එක. අපිට කැමති විදිහකට ඩිසයින් කරගන්න පුළුවන්. මම ඔයාලට පෙන්නනම් ඒක වෝල්පේපර් එඩිටර් එක යූස් කරලා දැන් මෙන්න මේ විදිහට ගත්තෙම මෙතන පොඩි රූල්ස් ටිකක් තියෙනවා. කැමති නම් කියලා බලන්න පුළුවන්. අපිට මේක ටෙම්ප්ලේට් එකක් හදාගෙන ඩිසයින් කරන්න පුළුවන්. 2Dද 3Dද කියලා තියෙනවා. මම මෙතන 3D පොඩ්ඩක් දීලා බලන්න. මම ඩිසයිනින් ගැන එච්චර දන්නේ නැහැ. දීලා අපිට මේක ප්‍රොජෙක්ට් නේම් එකක් දෙන්න පුළුවන් මොකක් හරි. ඕකේ දුන්නාට පස්සේ මෙතන පොඩි එකක් ඒක ගණන් ගන්න එපා. ඊළඟට බලන්න 3D බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. ඔයාලට මෙතන කැමති විදිහට පොඩ්ඩක් මේ ටූල්ස් යූස් කරලා සීන්ස් හදාගෙන ඒ වගේම මොනවා හරි කරලා ග්‍රැෆික්ස් වගේ දේවල් හදන්න පුළුවන් වෙන විදිහට එඩිටර් එකකුත් මෙයාලා දීලා තියෙනවා. ඉතින් ඒකත් ගොඩක් හොඳ දෙයක් තමයි මේකේ තියෙන. ඉතින් මේකේ තව අපිට ෆ්ලිප් කියන එකෙන් අපිට මේ වීඩියෝ එකේ රොටේට් එක බලා ගන්න පුළුවන්. වොලියුම් එකක් දැන් මෙහෙම හිතමුකෝ අපි ඔයාගේ වීඩියෝ එකේ තියෙනවා නම් වොලියුම් එකක් ඒ කියන්නේ වීඩියෝ එකට සද්දයක් මොනවා හරි වීඩියෝ එකත් එක්කම බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකක් ප්ලේ වෙනවා නම් වොලියුම් එකත් අඩු වැඩි කරන්න පුළුවන් මෙතන. අලයින්මන්ට් කියන එක මෙතන ෆීල් දෙන්න පුළුවන්, කවර් දෙන්න පුළුවන්. නැත්නම් මෙතන සෙන්ටර් දුන්නා මේ ගාට ඔයාලට පෙනති මාජින් එකක් එනවා. කොමාරි පික්සල් 10 විතර ඒක අවුලක් නෑ. ඒ කියන්නේ සරලවම කියනවා නම් මෙතන ෆ්‍රේම් එකක් එනවා. ඒක ඔයාලා කවර් දීලා තියන්න. කලර් ඔප්ෂන් දෙන්න පුළුවන්. බ්‍රයිට්නස් එක, කන්ට්‍රාස්ට් එක, සැටුරේෂන් වගේ දේවල් ඔයාලට මෙතන ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. තව පොඩි අරට ගියම හියු ෂිෆ්ට් වගේ ගොඩක් දේවල් තියෙනවා. ඒවා ලස්සන ඉෆෙක්ට් දාලා හදාගන්න පුළුවන්. ඔයාලට වෙනදී මේක තිබ්බේ පින්ක් කලර් එකට. ඒක කන්වර්ට් වුණා රෙඩ් කලර් එකට. මොකද මම අතන කලින් ඉෆෙක්ට් දාලා වෙනස් කරපු නිසා. ඉතින් ඕක තමයි ඇප් එක. ඔයාලට තේරුණා ඇති කොහොමද මේකට දාගන්නේ කියලා. තව එක විශේෂත්වයක් තියෙනවා මේ ඇප් එකේ. මේකේ ඔඩියෝ ෆිල් එකක් තියෙනවා. ගොඩක්ම මම මේකේ ආසම කරේ ඒකට තමයි. මටත් ඇත්තනකොත් හිතා ගන්න බැරි වුණා මේක මේ ඇප් එකේ තියෙනවා කිව්වහම. මේකේ වෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. මම මියුසික් එකක් දානවා මේ අම්මගේ බෑග්ග්‍රවුන්ඩ් එකේ. නැත්තම් PC එකේ ප්ලේ වෙන්න. ඒකේ තියෙන මේ බීට් එක අර ඔයාලා දැකලා තියෙන ලයින්ස් යනවා නියෝන් ඉෆෙක්ට් දාලා බීට් එක වගේ යනවා ලස්සන තියෙනවා. ඉතින් ඒ වගේ ඒවා යනවා අපේ වෝල්පේපර් එකේ මෙන්න මේ ඔය එක. ඔඩියෝ ෆිල් කියන ඉෆෙක්ට් එක දැම්මම මේක ගොඩක්ම ලස්සනයි. සා මම ගොඩක්ම ආස ඉෆෙක්ට් එක. මම ඔයාලට මේ වැඩේ කරලම් පෙන්නන්න. මම දැන් යනවා this PC එකේ මගේ මියුසික් එකක් තෝරගන්න. ඊට පස්සේ සවුන්ඩ් එක අඩු කරනවා. හරි. දැන් මේ මියුසික් එක ගත්තොත් එහෙම අපි මේක ඉමේජ් කරගමු. දානවා ප්ලේ වෙන්න. ඔයාලට වෙන්නේ නැති මෙතන waves audio waves නගිනවා. ඉතින් මේ මොකද අපේ මියුසික් එකේ තියෙන බීට් එකට තමයි මේ audio waves නගින්නේ. ඉතින් ඒකත් ගොඩක් හොඳ එකක් තමයි මේ ඇප් එකේ තියෙන. වෙන apps වල මෙහෙම එකක් තිබුණේ නැහැ. මම මීට වීඩියෝ ටෙස්ට් කරන්න ගත්තාම මේවා ඇත්ත audio waves බොරු ඒවා නෙමෙයි. ගොඩක්ම ලස්සනයි. මම හිතන්නේ අපිට මේකේ audio waves වලත් colors වෙනස් කරන්න පුළුවන් ඇති. බලමු ඉස්සරහට. හරි. ඒක saturation වගේ දේවල් වෙනස් කරලා මම හිතන්නේ වෙනස් කරන්න පුළුවන් ඇති. බෑ. ඒකේ නෑ පුළුවන්. මේ scheme the color කියන එක වෙනස් කළා වඩා පේනවා තියෙන color එක වෙනස් කරන්න පුළුවන්. සුපිරියක් තමයි. ඉතින් ඒකත් මාරම ලස්සනයි.